තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම. පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ අප්‍රමාණ ගෞරවයෙන් පූජනීයත්වයට පත් වුණ වෘක්ෂයක් තමයි විජයශ්‍රී ජයබෝධිරාජයන් වහන්සේ කියන්නේ. බුද්ධ ශාසනයේ මම හිතන්නේ බෝධි පූජාවන් නොපවත්වපු කෙනෙක් නැහැ තරම්. ඒ තරම් ඔබ මේ වෙනකම් බෝධි පූජාවල් පවත්වලා ඇති. හැබැයි ඔබ දන්නවද මේ බෝධිය කියන්නේ මොකක්ද කියලා? බෝධි පූජාවක් ලැබිය යුත්තේ කෙසේද කියලා? නිවැරදි ආකාරයෙන් බෝධි පූජාවක් පවත්වන්නේ කොහොමද කියලා? අද ඒ ගැන ඔබ සියලු දෙනාට යම් අවබෝධයක් ලබා දෙන්න මම උත්සාහ කරනවා. පින්වත්නි, බෝධිය කියලා කියන්නේ බුදුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ කැටි වූ මහා වෘක්ෂයක්. මහා බෝසතාන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන මොහොතේ මහා මායා දේවී කුසෙන් මහා බෝසතාන් වහන්සේ මේ ලෝකේ උපදින මොහොතේදී සහජාත වස්තු පහළ වෙනවා. ඒ හා සමානව ඒ මොහොතේම උපදින පුද්ගලයන් ඉන්නවා, වස්තු තියෙනවා. කාන්තකස්වය, චන් නැමැති වගේ ඒ වගේ මේ අස්වත්ත බෝධි වෘක්ෂයත් දඹදිව තලයේ මධ්‍ය මණ්ඩලයේ පහළ වෙන්නේ මහා බෝසතාන් වහන්සේ මේ ලෝක ධාතු වල උපදින මොහොතෙමයි. ඒක සුවිශේෂත්වයක්. බෝසතාන් වහන්සේ සමග එකට සහජාතව උපදින වස්තුන්ගෙන් එකක් තමයි මේ අස්වත්ත බෝධි වෘක්ෂය කියලා කියන්නේ. එතකොට මේ බෝධීන් වහන්සේගේ ආශ්චර්යමත් ගුණය එතන පටන්ම ආරම්භ වෙනවා පින්වතුනි. ඊළඟ කාරණාව තමයි බුදු කෙනෙක් මේ ලෝක ධාතුවේ යම් වස්තුවකට උපකාර පූජාවක් පවත්වලා තියෙනවා නම් ඒ එකම වස්තුව අස්වත්ත බෝධි වෘක්ෂය. භාග්‍යතුන් වහන්සේ නේත්‍ර පූජාවෙන් පුදලද එකම වස්තුව විජයශ්‍රී ජයබෝධි රාජයාණන් වහන්සේ. ඒ වගේම තමයි බුදුන් වහන්සේ බුද්ධ ප්‍රඥප්තියක් පිහිටවලා තියෙනවා. බුදුන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට වැඳ නමස්කාර කරගන්න යන පින්වතුන්ට භාග්‍යතුන් වහන්සේ නොමැති අවස්ථාවක වන්දනාමාන කරගන්න සුදුසු එකම වස්තුව විජයශ්‍රී ජයබෝධි රාජයන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේ ශ්‍රී මුක දේශනාවෙන්ම ආනන්ද ස්වාමින් වහන්සේලා පහදලා අනද බෝධිය රෝපණය කරන්න කියලා බුදුන් වහන්සේ අනුදැන වදාරනවා. බුද්ධ ප්‍රඥප්තියක් පිහිටනවා. භාග්‍යතුන් වහන්සේලා සමකල වස්තුවක් මේ ලෝකේ නැති නිසා, භාග්‍යතුන් වහන්සේලා සමකල පුද්ගලයෙක් මේ ලෝකේ නැති නිසා එකම වස්තුවයි භාග්‍යතුන් වහන්සේ හා සමානව භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරනවා කියන අදහසින් වන්දනාමාන කළ හැකි එකම වස්තුව භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත්වන මොහොතේ සෙවන පිණිස වැඩ සිටියේ සහජාත වස්තුන්ගෙන් එකක් වන අස්වත්ත බෝධි වෘක්ෂය. එදා බුදුන් වහන්සේ බුද්ධ ප්‍රඥප්තිය පිහිටවම අනුදැන වදාරනවා ආනන්ද ස්වාමින් වහන්සේට මේ ආනන්ද බෝධිය ගහනලා රෝපණය කරන්න කියලා. විජයශ්‍රී ජයබෝධිරාජන් වහන්සේගේ ශාඛාවක් ගහනලා එදා ආනන්ද ස්වාමින් වහන්සේ රෝපණය කරනවා. භාග්‍යතුන් වහන්සේ නැති සෑම අවස්ථාවකම ඒ වන්දනාමාන ආදී ලැබිය යුතු එකම වස්තුව විදියට බෝධින් වහන්සේ. ඊළඟට පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරපු සෑම වස්තුවක්ම අපි අදහස් කරන්නේ සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ධාතුන් වහන්සේලා විදියට. චීවර ධාතුව, පාත්‍ර ධාතුව අපි එහෙම තමයි ගෞරවයෙන් හඳුන්වන්නේ. ඒ වගේම තමයි බෝධීන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරපු වස්තුවක්. එනම් මේ බෝධීන් වහන්සේ කියන්නේ පින්වතුනි බුදුන් වහන්සේ හා සමාන ධාතුන් වහන්සේලා හා සමාන බල ඇති මහා ජීවමාන වෘක්ෂයක්. ඒ උතුම් වූ බෝධීන් වහන්සේ කියන්නේම ජීවමාන බුදුන් වහන්සේමයි. එතකොට අපි ජීවමාන බුදුන් වහන්සේට යම් වතපිළිවෙතක් උපස්ථානයක් කරනවා නම් ඒ හා සමාන ගෞරවයකින්ම ඒ ආකාරයෙන්ම වන්දනාමාන ආදී වත්පිළිවෙත් සිදු කළ යුතු වස්තුවක් තමයි විජයශ්‍රී ජයබෝධි රාජන් වහන්සේ කියලා කියන්නේ. දැන් ඔබ පිටිපස්සට හිතලා බලන්න මෙතුවක් කාලයක් ඔබ ඒ අදහසින්ද බුදුන් වහන්සේට උපස්ථාන කරන අදහසින්ද බෝධීන් වහන්සේට වන්දනාමාන ආදී සිද්ධ කරේ කියලා. බෝධීන් වහන්සේ බුදුන් වහන්සේ හා සමානව බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා හා සමානම නිසා පින්වතුනි මේ කාන්තාවන්ට බෝධීන් වහන්සේ ළඟට යන්න අකප කියලා අදහසක් තියෙන්නේ. බුදුන් වහන්සේ ඇසුරු කරන ළඟින් ඇසුරු කරන කාන්තාවන් සුසු නැහැ. ඒ මිසක් වෙන හේතුවක් මත නෙවෙයි මේ කාන්තාවන්ට බෝධීන් වහන්සේ ළඟට යන්න අවසර නැහැ කියලා කියන්නේ.
එතකොට ඔබ දැන් මෙතෙක් කාලයක් තියු පෝදි පූජාදී බලන්න ජීවමාන බුදුන් වහන්සේ හා සමාන සමසිත උපදවාගෙන බුදුන් වහන්සේට කරන මහා බුද්ධ වචපිළිවෙතක් සිදු කරනවා කියන චේතනා පහළ කරගෙනද ඔබ දැන් බෝධි පූජා මෙතුවක් කාලයක් පැවැත්වුවේ කියලා. බෝධි පූජාවක් සිදු කරනකොට කුසල් පක්ෂය බලගත වෙලා අකුසල් පක්ෂය යටපත් වෙන විදිය මම ඊළඟ දේශනාවක වෙනව පහදනවා පින්වතුනි. මේ මොහොතේ මේ බෝධින් වහන්සේ කියන්නේ කුමක්ද කියන එක අවබෝධ කර දෙන්න විතරයි මම උත්සාහ ගන්නේ. අන්න දැන් බලන්න ඔබ මෙතුවක් කාලයක් වන්දනාමාදී කරාම අපි බොහෝ ප්‍රසිද්ධ ස්ථානවල වන්දනාමාන කරන බෝධින් වහන්සේ ළඟට ගියාම බුලත් කොළ තියලා ඒ මත පඳුරු කාසි තියලා තනින් තනින් එක එක කිරිබත් ගුලි ආදී තියලා විවිධාකාර ආකාරයෙන් බෝධින් වහන්සේ වන්දනාමාන කරන පොල් මල් පුවක් මල් ආදී තියලා එතකොට ඔබ ඒ කරන්නේ බුද්ධ වතක්ද පින්වතුනි බුදුන් වහන්සේ හා සමානව භාගතුන් වහන්සේගේ ගුණ කඳ කැටි වුණ භාගතුන් වහන්සේ හා සමසිත උපදවාගෙන අප්‍රමාණ ගෞරවයෙන් සද්ධා සම්පන්න සිත් උපදවා ගන්න කුසාසිත උපදවා ගන්න බුදුන් වහන්සේ අනුදැනවදාර පූජනීය වස්තුව ඔබ අද භාවිතා කරන්නේ ඒවන් වූ බෝධි වෘක්ෂ රාජයන් වහන්සේලාට බොහෝ අය වන්දනාමාන කරන බෝධි වෘක්ෂ රාජයන් වහන්සේලාට අධිග්‍රහිත දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා මිත්‍යා දෘෂ්ටික සම්‍යා දෘෂ්ටිය කියලා දෙගොල්ලම බෝධින් වහන්සේලාට වන්දනා කරනවා. බෝධි පූජා පවත්වනවා. අද කාලේ නම් බොහෝ අය මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතිව තමයි බෝධි පූජාවල් පවත්වන්නේ. ඒතකොට ඒ පූජාවලට අධිග්‍රහිත මිත්‍යා දෘෂ්ටික දෙවරු ලං වෙනවා බෝධින් වහන්සේලාට. බෝධියට අධිග්‍රහිත බෝධින් වහන්සේලා ළඟට මිත්‍යා දෘෂ්ටික සේම සම්‍යා දෘෂ්ටික දෙවරුත් ලං වෙනවා. හැබැයි බෝධින් වහන්සේ බුද්ධෝපස්ථානයක් හා සමානව සිතාගෙන බුදුන් වහන්සේට හා උපස්ථාන කරන චේතනා පහළ කරගෙන බෝධින් වහන්සේ ළඟ පිරිසිදුව බුද්ධවතක් ආකාරයෙන් පත්පිළිවෙත් සිද්ධ කරනවා නම් මිත්‍යා දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට එතන ලං වෙන්න බෑ. සම්‍යක් දෘෂ්ටික දෙවියන් විතරක් ලං වෙලා ඒ බෝධින් වහන්සේලා වටා මහා ආශිර්වාද ශක්තිය බල පිහිටනවා. නමුත් අදලා වින්වතුන් ලංකාවේ බොහෝ බෞද්ධයන් ගත්තාම ජීවමාන බුදුන් වහන්සේ හා සමසිත උපදවාගෙන නෙවෙයි. බෝධින් වහන්සේ කියන්නේ බුදුන් වහන්සේ අඳුනවදාර මේ මහා ධාතුන් වහන්සේලා හා සමාන බුද්ධ ශක්තිය කැටි වූ වෘක්ෂයක් කියලා හිතාගෙන නෙවෙයි. ඒ බුදුන් වහන්සේගේ ගුණ කඳ කියා එක එක තම තමන්ගේ අරමුණු කරුණු කාරණා ප්‍රාර්ථනා සිද්ධ කරගන්න යාඥා පවත්වමින් ඒ බෝධින් වහන්සේ අධිග්‍රහ දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලබා ගන්න ක්‍රමවේදයක් තමයි අද ඔබ බෝධි පූජා කියලා පවත්වාගෙන යන්නේ. ඒ අතර සම්‍යක් දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවා මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවා. තියෙන පුද පූජාවන් ආකාර දැක්කම අපිට හිතන්න පුළුවන් මේ පූජාවන් කැප සරුප් වෙන්නේ කාටද කියලා. හැබැයි බුදු කෙනෙකුට කැප සරුප් වෙන නම් බෝධින් වහන්සේ නමක් ළඟ ජීවමාන සර්වජනාතුන් වහන්සේ ළමකට පවත්වන්නා වූ මහා බුද්ධෝපස්ථාන හා සමානම නිවැරදි වතපිළිවෙති නිවැරදි කැපසරුප් විදියට නිවැරදි කාලය තුල බෝධි ළඟ ඒවත් පිළිවෙත් කරන්න ඕන. අද බෝධින් වහන්සේ ළඟ ඔබ ගිහිල්ලා බලන්න කිරිපිඩු කියන පූජාවල් දවල් 12ටත් තියෙනවා. සමහර හවසක් තියෙනවා. විරුඳ මීපැණි ඖෂධ වර්ග, බෙහෙත් පැකට් වර්ග එක එක ආකාරයේ පූජාවල්. ඔය කිසිවක් බුදුන් වහන්සේට කැපසරුප් විදියට නෙමෙයි ඔබ පූජා කරන්නේ. අකැප විදියට බුදුන් වහන්සේ යමක් පූජා කරනවා නම් ඒක කුසලයක් උපදින්නේ නැහැ පින්වත්නි ඔබට. ඒ නිසා මතක තියාගන්න බෝධින් වහන්සේ අභියස ඔබ කරන පූජාවක් වතපිළිවෙතක් නිවැරදි විය යුතුයි. බෝධින් වහන්සේ බුදුන් වහන්සේ හා සමානමයි. බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා හා සමානයි. ඒක නිසා නිතරම ජීවමාන බුදුන් වහන්සේ වැඩ ඉන්න වෘක්ෂ රාජයන් වහන්සේ කෙනෙක් සිතින් අරමුණු කරගෙන බුදුන් වහන්සේ සමුදනාජල පත්තල මොහොතේ සෙවණ පිණිස වැඩ සිටිය වජ්‍රාසනම් මස්තකයේ සෙවණ පිණිස වැඩ හිඳ වදාන්නේ විජයශ්‍රී ජයබෝධිරාජන් වහන්සේට මම වැඳ නමස්කාර කරමි කියලා චේතනා පහළ කරගෙන භාගතුන් වහන්සේගේ අපමණ ගුණ කඳ සිහිපත් කරගෙන බුදුන් වහන්සේ වන්දන වදාළ බුදුන් වහන්සේගේ නේත්‍ර පූජාවෙන් පුදලද බුදුන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ ලොව පහළ වෙනකොට සහජාත වස්තුවක් වශයෙන් මධ්‍ය මණ්ඩලයේ දඹදිව පහළ වුණ බුදුන් වහන්සේ පරිහරණය කරපු සෑම වස්තුවක ධාතුන් වහන්සේලාසේ සලකන අපි මේ ජීවමාන වෘක්ෂ රාජන් වහන්සේ බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා හා සමානයි කියන සමසිත උපදවාගෙන ඔබට ජීවමාන බුද්ධ වචපිළිවෙතක් බෝධින් වහන්සේ ළමක් ලා කරන්න පුළුවන් නම් ඒකේ මහත්ඵල භාවය අචින්ත්‍ය මිසක් මෙතකයි මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ඒ නිසා ඔබ මෙතෙක් හැරලා බලන ඔබ මෙතෙක් කල් පවත්වූ බෝධි පූජා භාගතුන් වහන්සේ විසා පවත්වූ පූජාවන්ද එහෙම නැත්නම් එක් එක් බෝධි වෘක්ෂ රාජයන් වහන්සේලාට අධිග්‍රහිත මිත්‍යා දෘෂ්ටික හෝ සම්‍යා දෘෂ්ටික හෝ දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලබා ගන්න පවත්වපු පූජාවන්ද කියලා ඔබ තමයි තීරණය කරන්න ඕන.
ඊළඟ දේශනාවේදී මම පින්වතුනි පහදලා දෙන්නම් බෝධි පූජාවකදී විද්‍යාත්මක සිදුවෙනා කුසල් පක්ෂය බලගතු වෙලා අකුසල් පක්ෂය යටපත් වෙන ක්‍රමවේදය අපි මේ ඕරාව තුළ අපේ සිතුවිලි ධාරාව තුළ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩිලා ලීලාතු පිරිසිදු වෙලා අපි මේ ගලාගෙන ආ නාම රූප ධර්මයන්ගෙන් අපි සංසාරේ කළ කුසල ශක්තිය විතරක් ගලාගෙන ඉන්නා වූ ක්‍රමවේදයක් බෝධි පූජා බෝධි වන්දනාව ආදියෙන් සිද්ධ වෙනවා තමන් චිත්තසංතානය තුළ ඒක මම ඊළඟ දේශනාවකින් පහදනවා ඔබ සියලු දෙනාටම භාගතුන් වහන්සේ තුන් ලෝකයක් නිවී සනසා වදාරන්නා වූ ඒ මහා ප්‍රඥාව පහළ කොටගත් මොහොතේ සෙවන පිණිස වැඩ සිටිය උතුම් විජයශ්‍රී ජයබෝධිරායන් වහන්සේගේ අප්‍රමාණ ගුණ බල හේතු වාසනා හිමින් ඔබ සිදුනාට ඥානීය ප්‍රඥාව පහළ වේවා නිවැරදිවත් පිළිවෙල සිදු කරගන්න සංසාරය පුරා කළ මහා කුසල් උපදවා ගන්න මේ උතුම් විජයශ්‍රී ජයබෝධිරායන් වහන්සේගේ අපමණ ආශිර්වාදය ඔබ සිදුනා වෙත ළඟා වේවා කියලා අදිෂ්ඨාන කරනවා සිය දිනාටම විජයශ්‍රී ජයබෝධිරායන් වහන්සේගේ ආශිර්වාදයම වේවා